යොදනවනේ. මොකද දැන් ඔය පාරම්පරික මේ වේද කර්මාන්තර වෙලා තියෙන ඔය දැන් ඔය උද්ඝෝෂණය කරනවා මම දැක්කා කොළඹ කට්ටිය. මොකක්ද වෙලා තියෙන්නේ දැන්? ඒ මේ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම නැතිකරන්න එක එක ආයතන වලට මේ ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ ෆාමසියක් කියලා. ඒ ෆාමසි වලට වගේ මේ ඒගොල්ලන්ට මේක දෙන්න තමයි මේ හදන්නේ. අපේ මේ දේශීය දේවල් අපි කොළපොතු අරගෙන බෙහෙත් හදාගෙන අපි ලෙඩුන්ට බෙහෙත් කරන්නේ. ඒ දේ නැති කරලා මේ කොහෙවත් දැනුමක් නැති අයට තමා මේ වෛද්‍ය කර්මය දායාද කරන්න හදන්නේ. නමුත් වෛද්‍ය මේ දේශීය වෙදකම කියන එකේ වටිනාකම කිසිම දෙයක් දන්නේ නැති මේ අයට තමා මේක මේ දෙන්න හදන්නේ. එතකොට ඒක කරන එක අසාධාරණයි. ඇත්තටම කිව්වොත් මේක පරම්පරාවෙන් රැකිලාවේ කොළපොතු ගහක් වුණත් රැකුනේ වෙද මහත්තයෙක් ගහ විනාශ කරන්නේ නැහැ. අවශ්‍ය පොත්ත විතරයි මේ ගන්නෙ. දැන් ඔය නිෂ්පාදනාගාර කියලා තියෙනවා. ඒවට යන්න මේ ඒව කරන්න මේ අද තියෙන ගහ හෙට අපට දකින්නවත් ලැබෙන්නේ නැහැ. මොකද මුළුත් එක්කම මුල පිටින්ම උදුරගෙන ගිහිල්ලා මේ බේත් ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන බේත් ඖෂධ වල ඇත්තටම කිව්වොත් නියමාකාර ගුණයක් නැහැ. දැන් මේවා අපි මේ බඳින්නේ ගහේ කොළ පොත්තේ මේ කිරි කහට ඔක්කොම තියෙන්න ඕන. එතකොට මේ දේශීය වෙද මහත්මයා කියන්නේ පාරම්පරික වෙද මහත්තයා කියන්නේ පොතේ පතේ දැනුමෙන් ගත්ත දේවල් නෙමෙයි. මේවා පරම්පරාවෙන් උරුම දේවල්. මේවා රැකගෙන ආව දේවල්. මේවා විනාශ කරන්න බෑ. බුද්ධදාස රජුරුවන්ගේ කාලේ ඉඳන්ම මේ දේවල් පරම්පරාවෙන් එක එක රජුරුවන්ගේ දැන් අපේ වෙදකම ගත්තොත් අපේ වෙදකම 7 වෙනි වලගම්බා රජුගේ කාලේ සමයේ ඉඳන් තමයි එන්නේ. එතකොට 7 වෙනි වලගම්බා රජු කියන්නේ අපි නොදන්න බස්සට ගිය ඉතිහාසයක්නේ. ඒක අපි දන්නේ නැහැ. 71 වෙනි පරම්පරාවක් නියෝජනය කරගෙන මේ යන වෛද්‍ය ක්ෂේත්‍රයේ මේක කිසිම දැන් මේ කියන්නේ දරුවෙකුටවත් දෙන්න බැරි විදියට තමයි. ඒක ගෝලයයි හදන්න පුළුවන්. එහෙම දේවල් කරන්න බැරි වෙන්න තමයි මේ උද්ඝෝෂණය බැහැලා මේ කට්ටිය පාට බැහැලා ඉන්නේ. අපේ දේශීය වෛද්‍ය වෙද මහත්වරු කවදාවත් උද්ඝෝෂණ කරේ නැහැ. යම්කිසි දේවල් ඉල්ලුවේ නැහැ. බෙහෙත් හදාගෙන සාධාරණ විදියට ලෙඩුන්ට ප්‍රතිකාර කරලා තමයි මේ ලෙඩ සුවපත් කරන්නේ. මිලක් නියම කරන්නේ නැහැ. ඒක නිසා ඒක නිසා මේ කරන දේ අසාධාරණයි. ඉදිරියේදීත් අපිත් මේ වෙනුවෙන් අපිත් පාරට බහින්න තමයි ඉන්නේ. විභාගයේ මේ ලියන්න මේ එකක් තියෙනවනේ සාමාන්‍ය පෙළ ලියන්න ඕන තියෙන උසස් පෙළ තියෙන්න ඕන කියලා මේ කියනවනේ. එහෙම එකක් තමයි දැන් ගේන්නේ. එතකොට මෙහෙමයි. මේ අපි බෙහෙත් කරන්නේ පොතේ පතේ ඒ බුද්ධියෙන් නෙමෙයි. ඒක වෙනම දෙයක්. එතකොට විභාග පාස් කරන්න මුදල් ගෙවලත් විභාග පාස් කරගන්න පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි මේක. මේක ඇවිල්ලා යට ගහන්න බැරි ඒ කියන්නේ රබර් බෝල යට ගහලා තියන්න බෑනේ. මේක උඩ එනවා. ඒක නිසා මේ ඒ දැනුම වෙනයි, ඒ බුද්ධිය වෙනයි. නමුත් මේක බුදුදහමට අනුව මේක දායාද කරලා තියෙන එක ඒක ඇත්තටම රැක ගන්න ඕනේ. මේ මොකද බුදුදහමෙත් බොරු නෑ. මේ වෙදකමෙත් බොරු නෑ. ලෙඩෙක් සුවපත් කරන එක තමයි කරන්නේ. ඒක නිසා මේ ඉගෙනීම පැත්ත ඒ විෂයන් එක්ක ඉගෙන පොතේ පතේ දැනුම නෙමෙයි මේකට අදාළ වෙන්නේ. මේක කලපුරුද්ද, දැකපුරුද්ද, පළපුරුද්ද ඒ තුනම තියෙන්න ඕන. මොකද පොඩි කාලේ ඉඳන්ම අර ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ. ගහේ කටු උල්මනේ. ඒ නිසා මේ කියන්නේ ඉතින් මෙහෙම දේවල් කරන්න එපා. මේ දේශීය වෙදකම රැකලා දෙන්න කියලා තමයි කියන්නේ. පෙළ 71 වෙනි පරම්පරාව. මොරොක් කෝරළේ වෙද පරම්පරාවේ 71 වෙනි වෙද පරම්පරාව. ඔයගේ පස්සේ තව කවුරු හරි ඉන්නවා. ඔව් මගෙන් පස්සේ මගේ මල්ලිගේ මේ පුතා ඉන්නවා. ඉතින් මල්ලිලා ඉන්නවා. ඒගොල්ලෝ කරගෙන යනවා. මම දන්නේ හැටියට අම්මා මල්ලි තාත්තා මීගොස් එතකොට නෑනලා ඔය ඔක්කොම ටික වෙදකම් කරනවා. ඔව්. ඒ කියන්නේ ඉතින් මේ ඒවා පොතේ පතේ දැනුමෙන් නෙමෙයිනේ. අර ප්‍රායෝගික බෙහෙත් ගෙනල්ලා කොටලා හදලා ඒ වගේ නියම ගුණාත්මක භාවය මේ දන්නවා. දැන් වෙදනවන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ප්‍රශ්නයක් නෙමෙයි මට හිතෙනවා දැන් ඔබතුමියලාට මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ පාස් වෙන්න ඕනයි කියනවනේ.
සාමාන්‍ය උසස් පෙළ කෙසේ වෙතත් ඒ දවස්වල නම් සාමාන්‍ය ප්‍රථම ලියනවමනේ. සමහරලා අටපාසුත් ඉන්නවා. ඉතින් අටපාස් වගේ නෙමෙයි බුද්ධ දක්ෂ වෙද මාත්‍රු ඉන්නවා ඉස්කෝලේ කියන දේ වෙද මාත්‍රු තියෙනවා. දැන් මේ අකුරු අකුරු ගන්නවට පුළුවන්. දැන් මේ නීතියත් එක්ක ගත්තාම දැන් අපි දන්නවනේ සාමාන්‍ය පෙළ තේරුණාට පස්සේ උසස් පෙළත් කරන්නත් බැරි නම් උසස් පෙළත් කරලත් පේල් නම් සමහරලාට මේ ජීවිතීය අධ්‍යාපනය ඒ කියන්නේ තාක්ෂණය පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය කරනවානේ. ඉතින් එයාලා කරන මේ වෘත්තීය පුහුණුවක් පිළිගන්නවානේ. එතකොට ඒ වාලයකට එහෙම දෙයක් තියෙනවා. ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ දැන් වෘත්තීය දැන් විභාගේ පේල්ුණා කියමුකෝ. පේල්ුණා ඒක පැත්තක දාන්න. එතකොට දැන් වඩු කර්මාන්තය කියමුකෝ. වඩු වැඩ කරනවා. දැන් ඔබතුමාගේ තාත්තා වඩු වැඩ කරනවා. එතකොට ඔබතුමාට ඒක දැකලා ඒක එදා ඉඳන් දන්න ඔයා හොඳ වඩු කාර්මිකයෙක් වෙනවා. හරිද? ඒ වගේ තමයි මේ දේශීය වෙදකම කියන එකත්. හරිද? වෙන දැන් පොත් මුද්‍රණය කරනවා කියමුකෝ. එදා ඉඳන් පොත් මුද්‍රණය කරනවා. ඒ දරුවා දන්නේ පොත් මුද්‍රණය කරන්න විතරයි. එතකොට ඒ දැනුම් සම්භාරය වෙනයි, අර දැනුම් සම්භාරය වෙනයි. එහෙම තමයි මේ දේශීය වෙදකම රැකගෙන ඉස්සරහට ආවේ. අන්න ඒක පරම්පරාවෙන් පරම්පරාවට ආවේ ඒ පරම්පරා ඥාණය. ඉතින් ඒක තමයි දැන් අපිට තේරෙන හැටියට නම් මම දැන් ගොඩක් විද මහත්තුත් එක්ක කතා කරා, ගොඩක් දෙනෙක් මට කතා කරා. ඒ අයත් කියන්නේ මේ ගොන් තීරණය නිසා අනාගතයේදී පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ලංකාවෙන් නැති වෙන තත්ත්වයක් තමයි තියෙනවා කියන්නේ. මොකද ගොඩාක් වෙලාවට මේ දේශීය කියන්නේ පරම්පරාව ඉගෙන ගන්න වෛද්‍යවරු ගොඩක් දෙනෙක් මේ ඉස්කෝලේ යනවට වැඩි මේ කාලයක් ගත කරන්නේ මේ තමන්ගේ පරම්පරාව ගැන වෘත්තීය කරගෙන යන්න. එතකොට ඒකට මම හිතන්නේ ඒ අතර උගත්කමක් තියෙනවා. උගත්කමට වැඩි බුද්ධිමත්කමක් තියෙනවා. අපි හිතමුකෝ මේ ගහක් පෙන්ලා කියන මේ බේත් ගහ මොකද්ද කියලා අපිට කියන්න බෑ. හැබැයි පරම්පරාවෙන් වෙන මහත්තයෙක් කියනවා. එතකොට යා උගත්කමින් නෙමෙයි නේද කියන්නේ. යා කියන බුද්ධියෙන්. උගත්කම ගත්තාම ඔබතුමිය ඉස්සෙල්ලා කිව්වා වගේ සල්ලි දීලා පාස් කරගන්නත් පුළුවන්, කොපියක් ගාලා පාස් කරගන්නත් පුළුවන්. එතකොට එහෙම නැත්නම් ගුරුවරු පුහුණු කරනවනේ විභාගෙ ඉස්සෙල්ලා. විභාග පේපර් පුහුණු කරලා. එතකොට ඒක මතක තියාගෙන ලියන්නත් පුළුවන්. ඒක එතනින් එහාට ඉවරයි. උගත්කම වෛද්‍ය දැනුම කියන්නේ ඒ සම්භාරේ කාටවත් ගන්න බෑ. මගේ ළඟ තියෙන දැනුම ඔබතුමාට කවදාවත් ගන්න බෑ. හරිද? පරම්පරාවෙන් දායාද කරපු දේ නැති කරන්න බෑ. මේක වැඩිලා යන්නේ නෑ. තියෙනවා. නමුත් මේ අය හදන්නේ බලය නිලය ඉස්සරහට අරගෙන මේ වටිනා වෙදකම නැති කරලා අතු ගාලා දාන්න තමයි හදන්නේ. ඔය දැන් මේකවල ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න උද්ඝෝෂණ කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපිටත් කියන්න තියෙන්නේ මේක බලය තියෙන ඒ වගේම තමයි නිල බලයක් තියෙන ඒ වගේම තව දේශපාලන බලය තියෙනවා. රටේ පාලනයක් තියෙනවා. මේ මිනිස්සුන්ගේ ඔළුව පොඩ්ඩක් පෑදෙන්න ඕන. මොකද්ද මේ මිනිස්සු කියන එක? අතීතේ ඉඳලා කරගෙන ආපු එක අපි දන්නවනේ රජ කාලේ මේ ඉගෙන ගන්න නෙමෙයි බේත් කරේ. ඒ නිසා අපි නම් හිතන්නේ මේ රට ඉදිරියට මේක පවත්වාගෙන යන්න මේ දේශීය ලංකාවේ පාරම්පරික වෙදකමේ පවත්වාගෙන යන්න නම් මේ යන සිස්ටම් එක මේ යන ක්‍රමයේ කරන්න දෙනවා. මේකට අලුත් දේවල් එකතු වුණාට කමක් නැහැ. හැබැයි හිතමුකෝ දැන් වෛද්‍යවරයෙක් දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා. එයා උසස් පෙළ පාස් නැහැ. හැබැයි මේ උසස් පෙළ නෙමෙයි කැම්පස් ගිහලා විශ්වවිද්‍යාලෙට ගිහලා කරන්න තියෙන ඔක්කොම කරලා තියෙනවා. හැබැයි එයා ඒ වෙද මහත්යරත් බෑ අර පිළිනොනාර මහත්යර කරන්නේ කරන්නේ. ඒ වගේ අයට අසාධාරණයක් තමයි එන්නේ භාගයක් කියලා එන්නේ කියලා කිව්වොත්. එහෙම නම් එයා මොකරන්න වෙන්නේ ආය පාරක් මුලින් ඉස්කෝලේ කියලා භාගියලා පාස් කරලා එන්න වෙනවා. එහෙම දෙයක් තමයි මේ වෙන්න යන්නේ. මේ පණත් ගේන්නේ එහෙම දේවල් කරන්න. අපි කියන්නේ එහෙම දේවල් කරන්න එපා. මේක හරිම අසාධාරණයි. මොකද පුංචි දවසේ ඉඳන්ම ඒ උගත් දැනුම නිකන් වලලා දාන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. ගොන් තීරණ ගන්න එපා කියන එක. ගොන් තීරණ ගන්නේ නැතුව බුද්ධිමත්ව තීරණය ගන්න කියන එක. මොකද මේ දේශීය වෙදකම කියන්නේ ඒ කියන්නේ ඔබතුමාගේ ශරීරයේ යම්කිසි රෝගයක් තියෙනවා නම් නාඩි ශාස්ත්‍රයේ බලලා ඒක හරියාකාරව කියන්න පුළුවන්. නමුත් බටහිර වෛද්‍ය ක්‍රමයේ ගත්තොත් ඒක පරීක්ෂණ පවත්වලා ඒක ලෙඩා මැරෙන කල්ම ලෙඩාට මොකද්ද තිබුණ අසනීපය කියලා හොයාගන්න බෑ. නමුත් මේ දේශීය වෙද මහත්තයා අර ඉගෙන ගත්තේ නැති වෙද මහත්තයා අතල්ලා බලලා මොකද්ද තියෙන රෝගය මොනවද තියෙන රෝග ලක්ෂණ ඔක්කොම කියනවා. ඒ පරීක්ෂණ වලට වැඩි දේවල් තමයි. ඒ නිසා
මේ උගත්කමයි පරම්පරාවේ දැනුම් සම්භාරය කියන එක කොහෙත්ම මේ ඒ කියන්නේ ඒකට සංසන්දනය කරන්න බෑ. ඔව් අපි දැන් හිතනවා බුද්ධිමත් මිනිස්සු ගන්න ගොන් තීරණ වලට එහා බුද්ධියක් තියෙන බුද්ධිමත් මිනිස්සු යුක්ති සහගත සාධාරණ තීන්දුවක් ගන්න කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනකම් බලාගෙන ඉන්න. අපි බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා නැගී ඉන්නවා දේශීය වෙදකම රැක ගන්න ඉස්සරහට.